සියලු දෙනාට සුබම සුබ දවසක් යාළුවනේ. අද මම ඔයගොල්ලොත් එක්ක ඩිස්කස් කරන්න බලාපොරොත්තු වෙන්නේ සිංගප්පූරුවේ ස්ටඩි කරන ස්ටුඩන්ට් කෙනෙක්ගේ ලිවිං එක්ස්පෙන්සස් කොයි වගේ වෙනවද කියලා. ඉතින් මේක මම කොටස් කීපයකට මේ ලිවිං එක්ස්පෙන්සස් ඩිවයිඩ් කරන් තියෙනවා. ප්‍රධාන වශයෙන් accommodation, transport, food ඊට අමතරව other expenses කියලා කොටස් කීපයකට මම ඩිවයිඩ් කරන් තියෙනවා. එතකොට ප්‍රධාන වශයෙන්ම සිංගප්පූරුවේ ස්ටඩි කරන ස්ටුඩන්ට් කෙනෙක්ට ගොඩක් වියදම් කරන්න සිද්ධ වෙන්නේ යුනිවර්සිටි පේමන්ට් එකට. ඊට අමතරව ගත්තම තමයි accommodation කියන එක ඉන්නේ. මේ accommodation කියන එක ඔයගොල්ලෝ සාමාන්‍ය සිටි එකට ආසන්නව public transport වලට ආසන්නව වගේ හවුස් එකක් සිලෙක්ට් කරගන්නවා නම් මේ හවුස් එකේ තියෙන රූම් එක ඕගොල්ලන්ට ෂෙයා කරගන්න පුළුවන් ඔයාගේ යාළුවෙක් එක්ක. එහෙම ඕගොල්ලෝ ෂෙයා කරගන්නවා නම් සාමාන්‍යයෙන් ඕගොල්ලන්ට මාසෙට $400ත් 500ත් අතර බජට් එකක් වෙන් කරන්න වෙනවා. එහෙම නැත්නම් $400 ඉඳන් ඉහළට 18 වෙනකම් වගේ තියෙනවා. ඊටත් වඩා තියෙනවා. නමුත් ඒක අපේ බජට් එකත් එක්ක බලලා අපි ඒක ඩිසයිඩ් කරගන්න ඕනේ. ඊට අමතරව ඕගොල්ලන්ට පුළුවන් යාළුවෝ ලංකාවේ එහෙම නැත්නම් මේ සිංගප්පූරුවේ ඉන්න යාළුවෝ කීප දෙනෙක් එකතු කරගෙන හවුස් එකක් රෙන්ට් කරන්න. එහෙම නැත්නම් රෙන්ට් එකට හවුස් එකක් ගන්න. මේ වගේ ගන්න ගියොත් ඕගොල්ලන්ට ආසන්නව SGD 4000ත් 5000ත් අතර ගාණක් වියදම් කරන්න වෙනවා. ඉතින් ඒක ටිකක් වැඩි හින්දා ගණන් වැඩි හින්දා හොඳම දේ තමයි ඕගොල්ලෝ යාළුවෝ කීප දෙනෙක් එකතු වෙලා හවුස් එක රූම් එකක් රෙන්ට් එකට ගන්න එක. මෙහෙම ගත්තොත් ඕගොල්ලන්ට සාමාන්‍යයෙන් මාසෙ $400ත් 500ත් අතර ගාණකින් ෂේප් වෙන්න පුළුවන්. ඉතින් මම accommodation විදියට $450 වෙන් කරනවා. ඊට පස්සේ යාළුවනේ transport ගත්තන් පස්සේ සාමාන්‍යයෙන් ඔයගොල්ලෝගේ accommodation එකේ ඉඳන් යුනිවර්සිටි එකේ ඉඳන් work place එකට දවසට shift 3ක්. ඊට පස්සේ work place එකේ ඉඳන් house එකට මෙහෙම දවසට shift 3ක් ගත්තොත් ඔයගොල්ලන්ට $6ක වගේ මුදලක් ආසන්නව වෙන් කරන්න වෙනවා දවසකට travel expenses විදිහට. ඉතින් මේක මාසයකට convert කරපුවම සාමාන්‍යයෙන් 150ක් වගේ බජට් එකක් අපිට මේ සඳහා වියදම් කරන්න වෙනවා. ඊට පස්සේ food expenses ගත්තන් පස්සේ ඔයගොල්ලෝගේ house එකේ landlord කැමති නම් light cooking වලට එහෙම නැත්නම් උයාගෙන කනවට එයා කැමති නම් ඔයගොල්ලන්ට පුළුවන් කෑම අරගෙන ගෙදර ඇවිල්ලා උයාගෙන කන්න. ඉතින් මෙහෙම උයාගෙන කනවා නම් ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් ඇත්තටම $100කින් වගේ shape වෙන්න පුළුවන් දෙන්නෙක්ට මාසෙට $100කින් වගේ shape වෙන්න පුළුවන්. ඊට අමතරව ඔයගොල්ලෝ එක වේලක් ගෙදරින් හොයාගෙන කනවා. ඊට පස්සේ වේල් දෙකක් විතර 7-Eleven එකකින් එහෙම නැත්නම් මිනි මාර්ට් එකකින් කෑම එකක් අරන් කනවා නම් ඔයගොල්ලන්ට ආසන්න 150ත් 200ත් අතර වගේ මුදලක් මේ සඳහා වියදම් කරන්න වෙනවා. මොකද අපි දවස් 30ම කන්න ඕනේ. ඉතින් එතකොට සාමාන්‍යයෙන් 150ත් 200ක් වගේ වියදම් කරන්න වෙනවා. ඉතින් ඒකට මම බජට් එක විදියට $150ක් වෙන් කරන්න. එහෙම වුණාම අපිට සාමාන්‍යයෙන් accommodation වලට $450, ඊට පස්සේ transport වලට $150 සහ food වලට $150, $300, $750ක් මේ සඳහා වියදම් වෙනවා. other expenses කියලා මම අදහස් කරේ medication. සමහරට ඕගොල්ලන්ට අසනීප වෙන්න පුළුවන්. එහෙම වුණොත් අපි එළියෙන් බෙහෙත් ගන්න ඕනේ. ඉතින් බෙහෙත් වලට medication වලට මේ ටිකක් වියදම් වැඩි. ඊට අමතරව ගත්තන් පස්සේ ඕගොල්ලන්ට shopping කරන්න ඕන. ඕගොල්ලන්ට shoes එකක් ගන්න ඕන. එහෙම නැත්නම් travel කරන්න ඕන. ඒ වගේ දේවල් වලටත් ඕගොල්ලෝ යම් කිසි මුදල් ප්‍රමාණයක් වෙන් කර ගන්න ඕනේ හැම මාසෙම. ඉතින් මේක depend වෙනවා ඕගොල්ලෝ කොහොමද වියදම් කරන්නේ කියන එක මත. ආසන්නව ඒකට මම $150ක් වගේ වෙන් කරනවා. එහෙම වුණොත් අපේ බජට් එක වෙනවා $900ක්. මොකද accommodation වලට $400ක්, transport සහ food වලට $150 ගන්න 300ක්. එතකොට එතනම $750ක්. ඊට පස්සේ other expenses විදිහට $150ක්. එතකොට $900ක් ඔයගොල්ලෝ ආසන්නව මේ සඳහා වියදම් ගන්න වෙනවා. මේක $800 සහ 1000 අතර range එකේ තමයි තියෙන්නේ. ඉතින් ඒක ඔයගොල්ලෝ වියදම් කරන විදිහ මත තමයි සමහර දේවල් depend වෙන්නේ. ඉතින් ආසන්නව මම $900ක් කියලා වෙන් කරන්න. හරි යාළුවනේ, ඉතින් මම මේ $900 කියලා අදහස් කරේ living expenses. ඉතින් $900ක් කියන්නේ ආසන්නව අද රේට් එක බලද්දී SGD එක සිංගප්පූරු ඩොලර් එකක් රුපියල් 262ක් වෙනවා. හැම්බලොත් ආසන්නව $2,30,000ක් වගේ වෙනවා. සිංගප්පූරු ස්ටඩි කරන ස්ටුඩන්ට් කෙනෙක්ගේ living expenses රුපියල් වලින්. ඉතින් මම ඊළඟ වීඩියෝ එකෙන් ඔයගොල්ලොත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා කොලෙජ් පේමන්ට් එක කොයි වගේද, ඒක කොහොමද මැනේජ් කරගන්නේ සහ ඒ පේමන්ට් එක කොහොමද අපි කවර් කරගන්නේ. මේ වගේ කරුණු ගොඩක් මම ඊළඟ වීඩියෝ එකේදී ඔයගොල්ලොත් එක්ක ඩිස්කස් කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හමුවෙමු. එතකම් මගේ යාළුවෝ සියලු දෙනාට ජයෙන් ජයම වේවා.